තුනක් බැගින් එල්ලා පාර සරසා තිබේ. පාර තිබිච්ච මේ වගේ එකකට අනිවාර්යෙන් කටු වැඩ කොලේ භාවිතා කරන්න ඕනි. කටු වැඩ කොලේ භාවිතා කරන නිවැරදිකමය ප්‍රශ්න අංකය දානවා. ප්‍රශ්න අංකය 16 අපි ලියනවා මේ ප්‍රශ්නේ තියෙන කොටස් ටික වෙනම. පාරේ තිබූ පහන් කණු දෙකක් අතර කොටි තුනක් බැගින් එල්ලා. පහන් කණු දෙකක් අතර කොටි තුනයි. ඔන්න පහන් කණු දෙකක් අතර කොටි තුනයි. මම රූපකින් අදගත්තා. කොටි තුනක් බැගින් එල්ලා පාර සරසා තිබේ. පාරේ තිබූ පහන් කණු ගණන 12යි. පාරේ තියෙන පහන් කණු ගණන 12යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මොන 12ක් තියෙනවා පහන් කණු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ගාන හදන්න මොනම දෙයක්වත් දන්නේ නැති අය. හරිද? ගාන හදන විදිය ගැන ගණිත ගැටලු කෙටි ක්‍රම දන්නේ නැති වුණා. මේක හදන්න පුළුවන්. දැන් කෙටි ක්‍රම දන්නේ නැහැ කියලා හිතාගෙන මම මේක කියලා දෙන්නම්කෝ. දැන් නම් තියෙනවා කණු ගණන දුන්නට පස්සේ පරතර ගාන හොයාගන්න කෙටි ක්‍රමයක් නේ. පරතර ගාන දුන්නට පස්සේ කණු ගණන හොයාගන්න පුළුවන් කෙටි ක්‍රම තියෙනවා නේ. හරි. ඒවා අපි ඉගෙන ගන්නවා විභාගෙට යන්න කලින්. එතකොට මෙන්න මම මේ කියලා දෙන්නේ කෙටි ක්‍රමයක් නැතුව රූප සටහනක් ඇදලා කොහොමද මේක හොයාගන්නේ කියලා. මේ ශිෂ්‍යත්ව විභාගෙදී දැන් ඔයාලා දන්නවා මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගෙදී ගණිත ගැටලු කෙටි ක්‍රම දැනගෙන හිටියක් කියලා ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. හේතුව මොකක්ද? ගණිත ගැටලු කෙටි ක්‍රම කියලා කියන්නේ පුතේ අපිට දෙන ගානකට රටාවකට අදාළව අපිට හොයාගන්න පුළුවන් කෙටි ක්‍රමයක් කියලා දීලා ඒකට හුරු කරනවා. හැබැයි ගාන හදන විදිය වෙනස් වුණොත් ගාන මේ දීලා තියෙන විදිය වෙනස් වුණොත් මොකද වෙන්නේ? අපිට අර ගාන මොකක්ද දීලා තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරි වෙනවා. දැන් මෙදා උනේ ගොඩක් අය ඒක. මොකක්ද? අර කෙටි ක්‍රම වලට හුරු වුණා. ඊට පස්සේ මොකක්ද උනේ? අර ප්‍රශ්නයක් කියවලා ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර ලියන්න බැරි වුණා. ඒක නිසා මොකද උනේ? ප්‍රශ්නේ කොච්චර මේ ප්‍රශ්නේ දීලා තියෙනවා මෙන්න මෙහෙම ගොඩාක් පේන්නේ අතර පාත. හැබැයි අහලා තියෙන්නේ චූටි දෙයක්. අපිට මේ ප්‍රශ්නය නිවැරදිව කියවලා තේරුම් ගන්න පුළුවන් නම් අර චූටි උත්තරය පොඩි වෙලාවකදී හොයාගන්න පුළුවන් නේ. ගොඩක් දරුවන්ට මොකද උනේ? ගොඩක් අයට උනේ ප්‍රශ්නේ මුල ඉඳන් අගට කියවගෙන යනකොට අග හරියට යනකොට මුල ටික මතක නැහැ. එතකොට ආයෙ මොකද කරන්නේ? ආයෙ මුල ඉඳන් කියවනවා නේ. එහෙම කියව හිටියා. එතකොට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න වෙලාව මදි වුණා. මම කියලා දීලා තියෙනවා ගැටළු වලදී උත්තර ලියද්දී අනිවාර්යයෙන් කටු වැඩ කොලේ භාවිතා කරන්න ඕනේ නේ. කටු වැඩ කොලේ භාවිතා කරන්න ඕනේ. කටු වැඩ කොලේ මේ විදිය රූප සටහනක් ඇඳ ගන්න. ප්‍රශ්නය කියවන ගමන් අපිට තේරෙන දේ ටක් ගාලා රූපකින් ඇඳ ගන්නවා නේ. එහෙම ඇඳගෙන වාක්‍යයෙන් වාක්‍යයට අපි ප්‍රශ්නය කියවගෙන යනවා. එතකොට ඉබේම ප්‍රශ්නය කියවලා ඉවරනකොට රූපයක් ගොඩ නැගෙනවා. රූපේ දිහා බලපු ගමන් උත්තරේ අපිට හිතා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි හොඳම විදිය ශිෂ්‍යත්ව විභාගෙදී ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නේ. හරි. දැන් මම මොකද කරේ? කණු දෙකක් අතර තියෙනවා කිව්ව මොනවද? පොඩි නේද මේකේ තිබ්බේ? කණු දෙකක් අතර පහන් කණු දෙකක් අතර කොටි තුනක් තියෙනවා කියලා කිව්වා. මම මොකද කරේ? කණු දෙකක් ඇදලා මැදින් කොටි තුනක් තියෙනවා කියලා තුනේ ඉලක්කම දාගත්තා නේ. හරිද? ඊට පස්සේ කණු 12ක් තියෙනවා කොහොම? මම කණු 12ක් ඇඳලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. හරිද? ඊට පස්සේ දැන් අපෙන් අහන්නේ මොකක්ද? අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ ඒ අතර එල්ලීමට කොටි කීයක් අවශ්‍යද? මේ කණු 12 අතර එල්ලන්න කොටි කීයක් ඕනද කියලා. බලන්න කොච්චර ලේසිද කියලා. එකකට 3යි නම් එක පරතරයකට මේ කොඩි කණු දෙකක් අතර පහන් කණු දෙකක් අතර පරතරය 3යි නේ. කොඩි 3ක් ගන්න පුළුවන්. ඒ වගේ පරතර කීයක් තියෙනවද බලනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. කණු 12යි පරතර 11යි නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. එහෙනම් දැන් ගාන හදන්න දෙයක් තියෙනවද? නෑ. 11යි පරතර ගාන එක පරතරයක කොඩි 3යි. එහෙනම් 3 ගුණ කරනවා 11න් 3 අරක් 1 3යි 3 අරක් 1 3යි. උත්තරය 33යි. උත්තරය 33යි.
මේක මෙහෙම නැතුව මෙහෙම ගණන් කරගෙන යන්නත් පුළුවන්. මේවා ලියලිය ඉන්න ඕනේ. Tamanට මනෝමයෙන් මේක විසඳන්න පුළුවන් නම් පුතේ මම මේ සරලවම මේක හදන්න අමාරුම කෙනෙක් තාම හදන විදිය මේ කියලා දෙන්නේ. හරිද? එතකොට Tamanට මනෝමයෙන් මේකට අත්දාලා එකතු කර ගන්න පුළුවන් නම් ආයේ මේවා ලියලිය ඉන්න යන්න එපා. අපරාධේ වෙලාව නාස්ති වෙනවා. හරිද? මෙන්න 3 6 9 12 15 18 මේ විදියට මොකද කරන්නේ? 3 වරක් චක්‍රය කියවල බලනවා 3 ඉඳන් මෙතෙන්ට 3 වරක් 11 එනකොට 33යි නේ 3 වරක් 11 33යි නේද? එහෙම නැත්නම් ටක් දාලා මනෝමයෙන් මේක හදන්න පුළුවන්. පරපර 11යි මේක 3ෙන් ගුණ කරන්න ඕනේ. 11 3ෙන් ගුණ කරනකොට මට මතක් වෙන්නේ මම දන්නවා 10 3ෙන් ගුණ කරාම කීයද? 10 ඒව 3ක් 30යි. එහෙනම් 11ට තව 3ක් එකතු වෙන්න ඕනේ. 30යි 3යි 33යි. 30යි 3යි 33යි. හරි. ඒ විදිහට ලේසි ක්‍රම යොදා ගන්න ඕනි උත්තරය හොයාගනිද්දී. හරි. එහෙනම් අපි යම් පේපර් එකේ ඉතුරු කොටසට